ආයුබෝවන් යාළුවනේ. අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. ඉතින් අපි උදෙන්ම ලෑස්ති වුණා පොඩි ගමනක් යන්න. ඒ කොහෙද කියලා මම දැම්මෝ කියන්නේ අපි එතනදී හම්බ වෙමු. අපි කට්ටියත් එක්ක දැන් ලෑස්ති වෙලා ඉන්නේ. තාම අපේ ටීම් එක පල්ලෙහාට ආවේ නැහැ. අපි මේ බලාගෙන ඉන්නේ යාලා එනකන්. මං එහෙනම් අපි යන තැනදී නැවතත් ඔයාලා මුණ ගැහෙන්න. ඔන්න අපි දැන් ඇවිත් ඉන්නේ අඹේවෙල ෆාම් එකට. ගොඩක් සෙනග ඇවිල්ලා ඉන්නවා මේ වෙලාවේ ෆාම් එකට. වෙලාව දැන් උදේ 8ක් ටිකක් පහුවෙලා මං හිතන්නේ. උදේ 9:00 වෙලාව. දැන් අපි ආවේ 9 පහුවෙලානේ. එතකොට කිරි දොන වෙලාවල් පහුවෙලා. ඔයාලට පේනවා ඉතින් මගේ මේ පිටිපස්සේ තියෙන බෝඩ් එකේ සඳහන් වෙලා තියෙනවා ටිකට් ප්‍රයිසස්. වැඩි හිටියෙකුට රුපියල් 400කුත් පොඩි ළමයෙකුට රුපියල් 200කුත් කියලා තමයි ඒකේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ටිකට් එකක් අරගෙන තමයි ඇතුළට යන්න ඕන. අපි නම් ඇතුළට ගිහලා බලමු අඹේවිල මේ ෆාම් එකේ මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. අපි දැන් ටිකට්ස් අරගෙන ඇතුළට ඇවිදගෙන ආවා. දැන් මෙන්න මෙතනින් තමයි මේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. යමු එහෙනම් ඇතුළට. මෙතන ගහලා තියෙනවා මේ මෙතනින් ඇතුල් වෙනකොට මේ කාපට්ස් වලට අඩිය තියලා විස බීජ හරණය වෙන විදිහට ඇතුළට එන්න කියලා. මේ වගේ හාරක් අරන් කිරිදවන එකක්ද? අරගෙන එනවා ඇති. ඔව්. වෙලාව ඉවරයිනේ මෙතනට ගෙනල්ලා තමයි කිරිදවනවා ඇත්තේ නේද? හා. ඒගොල්ලෝද? මම මීට අවුරුදු 5-6කට විතර කලින් මෙතනට ආවා. හැබැයි ඒනකොට මෙච්චරක් ලස්සනට මෙතන හදලා තිබුණේ නැහැ. දැන් නම් හරිම ලස්සනයි. හරිම පිළිවෙලයි. මොකද හැම තැනකම බෝඩ්ස් දාලා තියෙනවා. ඉතින් අපිට මෙතනට ඇතුළු වුණාම කාගෙන්වත් අහහ ඉන්න ඕනේ. ඒ බෝඩ්ස් දිහා බලාගෙන අපට අවශ්‍ය තැන් වලට යන්න පුළුවන්. මෙතනින් තමයි ගොවි පොළ නරඹන්න යන්න තියෙන්නේ. අපි එතනටත් යන්න ඉතින්. මල්ලහ පේනවා ලස්සනට මල් වවලා තියෙනවා. ඇයි හොඳට පෝර එහෙම තියෙනවනේ නේද? ඔකට සැරයි අපි රින් කට් එකකට දාලා නැහැ හැබැයි. ඕ ඇලට මං කතා කරන එක ක්ලියර්වට ඇහෙනවද දන්නේ නැහැ. මොකද මම රින් කට් එක දාන්න බැරි වුණා. හුළඟ නම් සැරයි. මේ ඉන්නේ කට්ටිය මෙන්න මෙයාලා තමයි ළමයි අපේ රටට නැවුම් එළකිරි ලබා දෙන්න කණ්ඩායම. මේ මම දැන් ඉන්නේ ළමයි ඔබ්සර්වේෂන් ඩෙස්ක් එකක.
මෙතන උඩට ආවහම පල්ලෙහා සිද්ධ වෙන වැඩ කටයුතු ටික හොඳට බලා ගන්න පුළුවන්. පල්ලෙහා තමයි හරක් ඉන්නේ. එතන සිද්ධ වෙන වැඩ කටයුතු මොනවද කියලා මෙතනට ආවහම හරි අපූර්වට බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් යන්නේ ගොවිපළ බලන්න. ඉස්සෙල්ලා අපි හිටපු තැනට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි දැන් යන්නේ. අම්මෝ හුලක් සැරයි ළමයි. හාවුන් වසු පැටවුන් ගොනුන් නැරඹීම සඳහා කියලා තමයි දාලා තියෙන්නේ. How? හරක් නේද? එල කෑම කනවද? තමයි කෑම සුවඳ මේ පැත්තේ නම් ඉතින් මෙයාලට කන්න ඕන තරම් ලොරිය ළඟට වෙලා වට වෙලා ඉන්නවා කෑම ගෙන්නලානේ. ඒක නිසා. අනික ඉතින් හොඳ තනකොළ එහෙම තියෙනවානේ මේ පැත්තේ. තුන්නක් වෙන්නේ නැති. ඒක තමයි ඒගොල්ලෝ කන්නේ. පුරාම ලස්සනට මල් වවලා තියෙනවා. ඒ වගේම අර මං ඉස්සෙල්ලත් කිව්වා වගේ පාත් එක හොඳට ලකුණු කරලා තියෙනවා. ඉතින් අපි අවුරුදු ගානකට කලින් දැකපු අඹේවැල ෆාම් එකට වඩා පැහැදිලි වෙනසක් තියෙනවා. අද ඇවිල්ලා බලනකොට හරිම ලස්සනයි. නිකන් අර පිට රට ෆාම් එකක තියෙන කියන අතරම අරන් ගන්න අපි කිව්වා නවසීලන්තට ගියා. ඔව් ගියා වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. මේ වෙලාවේ එහා පැත්තෙන් කඳු පන්තිය ඔව් කූල් එක කොහොම වට්ටහම නිකන් අර නිව්සීලන්ත ෆාම් එකකට ඇත්තටම ගිහිල්ලා වගේ හැඟීමක් තමයි නිව්සීලන්ත වල තියෙන ෆාම් එකකට ඇත්තටම ගියා වගේ ෆීලිං එකක් දැනෙන්නේ. තියෙන්නේ. මේ වගේ සීතල පරිසරයකට ආවම ගොඩක් අයට නිතර වොෂ්රූම් යන්න ඕන වෙනවා. ඉතින් අපේ අම්මටත් ආපු ගමන් වොෂ්රූම් යන්න ඕන කියලා ගියා. අම්මා ගිහින් ඇවිල්ලා කිව්වා හරිම ක්ලීන් එකට තියෙනවා කියලා මෙතන මේ අඹේවැල ෆාම් එකේ තියෙන වොෂ්රූම්ස්. ඒ කියන්නේ මේ ඒරියා එකට ආහම කීප තැනකම වොෂ්රූම්ස් තියෙනවා. ඒක නිසා එකම තැනකට රෂ් එකක් නිකන් එකතු වෙලා එහෙම බලාගෙන ඉන්න ඕන ගතියක් මෙතන නැහැ. අනිත් එක තමයි මෙතන ඉතින් අර සත්තු ඉන්න තැනක් නේ. ඉතින් අර ගොම එහෙම තියෙනවා. ඒවා එහෙම හයි ප්‍රෙෂර් දාලා ක්ලීන් කරනවා. එහෙම අපි දැක්ක හරිම පිරිසිදුයි මෙතන කොච්චර මේ වුණත් මේ. හැබැයි ඉතින් අර සත්තුන්ට ආවේනික ඉතින් ඒ ගොම ගඳ එහෙම ටිකක් තියෙනවා. ඒක ඉතින් නුහුරු දෙයක් නෙවෙයිනේ. ගොම කියන්නේ නරක දෙයක්ුත් නෙවෙයි. දැන් අපි ඔයාලට ඉස්සෙල්ලා හරක් පෙන්නලා දැන් යන්නේ එළුව පෙන්නන්න. දැන් අපි යන්නේ එළු පට්ටිය ඉන්න තැනට. අපෝ එන්න බෑ කියාගත්ත ගම තමයි මෙයාලා නම් ඉන්නේ. හායි කනවද? මේගොල්ලන්ට විශේෂ හැකියාවක් තියෙන අන්තට්ටුව බෙල්ල ඇඳ කරලා මේ පැත්තට දාලා ආපහු මේ බාර් එක ඇතුලෙන් විශේෂ පුණුවක් ලැබු කට්ටිය. කළු පාට ලොකු කෙනෙක් ඉන්නවා. අම්මෝ. යා කිරි සතෙක් වගේ.
යාගේ රෙස්ට් ඒරියාස් තියෙනවා වෙනම. එලිච්චියක්. අන්න බලන්නකෝ. චූටි මායා කියන්නේ අලුතම ඉපදිච්ච වගේ එළු පැටව ටිකක්. එයාලට අර මං හිතන්නේ මේ රස්නෙට ලයිට් එකක් දාලා තියෙන්නේ. අම්මා නම් පෙන්නේ ඔක්කොම පැටව කට්ටිය. අම්මා නැතුවද දන්නේ එයාලා එහෙම උණුසුමට එහෙම මේවා කරලා තියෙන්නේ? කොහොමද දන්නේ? අර ගිනි කිකිට පහුන්නේ නැහැ නේද? දාලා රයිස් එක මෝ අයියෝ නිදල්ලේ අපි හඳුනන එනවා දැන් මං යන්නේ ළමයි අඹේවලට ආවහම මම යන්න ආසම තැනට. එන්නකෝ ඔයාලත් මාත් එක්කම. මෙන්න මෙතන තමයි රෙස්ටොරන්ට් එක. මේ ෆ්‍රෙෂ් ප්‍රොඩක්ට්ස් අපට ගන්න තියෙන්නේ. ඒ හැමදේම තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් මේ අඹේවල මේ ගොවිපලේ නිෂ්පාදනය වෙන හැම නැවුම් ආහාර වර්ගයක්ම ඒ කියන්නේ දියර කිරි, චීස්, බටර් ඒවෙන් හදන වෙනත් නිෂ්පාදන හැම දෙයක්ම අපිට මෙතනදී මිලදී ගන්න පුළුවන්, රස බලන්න පුළුවන්. අපි බලමු මේකෙන් ඇතුළට ගිහිල්ලා මං කවදාවත් එළු කිරි බීලා තිබුණේ නෑ ළමයි. ඉතින් ඒක නිසා මෙතන තිබුණා එළු කිරි. මං ගත්ත බලන්න කොහොමද කියලා රස බලන්නත් එක්ක. වෙනසක් නෑ බෑ. ටිකක් මේ එළු කිරි වලට වඩා තික් වගේ. රසයි. කැඩේ මැදින් පැනලා ආපු හරි හාවලා ටිකක් අල්ලගෙන ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා පේනව නේද? හරි මහින්සක තාලෙට ඉන්න හැටි මෙයාලා. අන්න එක්කෙනෙක් දොයි. මෙතන ඉන්නේ පට්ටි ගොනුන්.
බ්‍රීත් කරන්න ගන්න. ඔව්. මෙයාලා තමයි බ්‍රීත් කරන්න. ඒ කියන්නේ ගව පැටව් බෝ කිරීම සඳහා ප්‍රධානම දායකත්වය ලබා දෙන පිරිස. හරියටම කිව්වොත් ගොන් තාත්ත. ලස්සන ගෑනු කෙනෙක් දැක්කහම ගිනි කිකිලි වගේ කිව්වට ඔයාලා ඇත්තටම දැකලා තියෙනවද ගිනි කිකිලිය? ඔන්න බලාගන්නකො දැකලා නැත්තම්. හැබැයි මට නම් අපේ ගම් කිකිලියෝ ලස්සනයි මේ ගිනි කිකිලියන්ට වඩා. මේ ඉන්නේ මෙයාලා මේ කලුකුන්. අපි දැන් අඹේවැල ෆාම් එකේ ඉඳලා තව තැනකට යන ගමන් ඒ යන්නේ කොහෙටද කියලා දැනගන්න කැමති ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙමනම් ඒ වීඩියෝ එකෙන් අපි නැවත හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්.